පොඩි ක්වික් කෙල්ලෙක් වෙන්න දිනේ දඟකාර නිකන් අර විශේෂකාර කෙල්ලෙක් වෙන්න දිනේ දෙන්නත් එක්ක නටු එකතු වෙලා කරන අමුතු රංගනයක්. මේ පද ටික කියද්දි ගල් බෝතලයක් වෙන්න කොහමද කාලෙක මේ කාලේ හැමෝම කතා කරන ජනප්‍රිය ගීතයක් 18 වන්නම්. මම මීට කලිමුත් යුකීගේ පිළිබිදු ගීතය ගැන කතා කරා. මගේ නාලිකාවේ නෙවෙයි වෙනත් නාලිකාවක. ඒක සෑහෙන්න දෙනා බලලා තිබ්බා. ඒ වගේම යුකී රවිජේ දෙන්නම ඒක ෂෙයා කරලා තිබ්බා. යුකීගේ වෙනස් විදියේ ගීතයක්. යුකී කියලා කියන්නේ කාලෙන් කාලෙට අමුතු විදියේ ගීත දානවා යුකී රවිජේ දෙන්නම යුකී රවිජේ දෙන්නම මම බස් එකේ ගියත් මම වාහනයක් පැද්දත් මම බයික් එක පැද්දත් මම මොන වැඩේ කරත් මම ෆොටෝෂොප් වල මොකක් හරි එඩිට් කරත් මම ඉලස්ට්‍රේටර් වල ලෝගෝ එකක් ක්‍රියේට් කරත් මම තම්බ්නේල් එකක් හැදුවත් මම මොන මගුල කරත් ගොඩක් වෙලාවට 90%ක්ම වෙලාවට මම යුකීගේ රවිගේ ගීත අහනවා. ඒ ලිස්ට් එකට දැන් මාසෙකට විතර කලින් එකතු වුණු ගීතයක් තමයි 18 වන්නම් ගීතය. ඒ වගේම ගොඩක් කතා කර ඇති අපි ගීතයට. මේ ගීතේ පටන් ගන්නේ පොඩෙන් ලිරික්ස් බලා ගන්න. මගේ හදවත ඔය හැඩකාර කඩිසර සැරගමනට පණ ටික ගැහුණා වෙන්න සහායක මට නටමුද උඩරට අපි දෙන්න එක අතකට බැඳිලා. දැන් ඔන්න හිතේ තියෙන ලව් එක ගැන තමයි කියන්නේ නේ. මගේ හදවත ඔය හැඩකාර කඩිසර සැරගමනට පණ ටික ගැහුණා. ඔබේ ඔය හැඩකාර කඩිසර සැරගමනට පොඩි ක්වික් කෙල්ලෙක් වෙන්න දිනේ දඟකාර නිකන් අර විශේෂකාර කෙල්ලෙක් වෙන්න දිනේ සැරගමනට පණ ටික ගැහුණා කියන්නේ. වෙන්න මට සහායක අපි දෙන්නම නටමුද උඩරට. මොඩ දරිදුවගෙත් තියෙනවා දෙන්නත් එක්ක එකතු වෙලා මොඩ දරිදු ෆිල්ම් එක බලන්න බලපුවයි දන්නවා දෙන්නත් එක්ක එකතු වෙලා කරන අමුතු විදිය රංගනයක් මේ නටමුද උඩරට කියලා යුකී රවිජේ මේ දීලා දෙන්නෙත් ඒ වගේ අමුතු විදිය රංගනයක්ද දන්නෙත් නෑ නුඹ එනතුරු මම දතකට මැදගෙන හවසට හන්දිය කැරකෙනවා හිත හිත ඉන්නකොට ඔන්න එනවා හයිය හිත බිඳිලා ගියා දැන් මෙතන නෙමේ රස කෑල්ල තියෙන්නේ මේක කාට තේරෙනවනේ දතකට මැදගෙන කාට තේරෙන දිරිපොත් කෑල්ලක් බලන්න හන්දියට ගිහිල්ලා ඉන්නවා සාමාන්‍යයෙන් කොල්ලෝ ඉතින් පුරුද්දක් විදියට කරන වැඩේ තමයි මේ කියන්නේ. ඒකෙදි මහ ලොකු දෙයක් නෙවෙයි හැමෝටම සරලව තේරෙනවා. මෙන්න මෙතන තමයි මේකේ මේ රසම කෑල්ල තියෙන වීඩියෝ එක බැලුවොත් තේරෙනවා මේ වීඩියෝ එකේ 18 වන්නම් නටන මේ වෙස් මූණ පැලඳගෙන ඉන්න මේ නර්තන ශිල්පියා මේ පද ටික කියද්දි ගල් බෝතලයක් පෙන්නනවා. ඕ 50ක මැනිකේ අනේ කේන්තියෙන්නේයි වැඩි වුණාමට සහන්ද්‍රනේ නෝන්ඩි වුණ හිත පාන්දරම මම හතර ගාතේ. හාන්සි උන මම බූන්දියක රස වාගේ ඔය දෙතලොම පැහේ කේන්දරේ බලපාවිදෝ මට අවසානයේ. දැන් මේ ඕ 50ක මැනික කියන එක මට නිකන් කට අග තියෙනවා 50ක මැනික කියන එකේ මොකක් හරි තේරුමකුත් ඇති වගේ නිකන් මට සමහර වෙලාවට හිතෙනවා මිලි 50ක් ගැහුවා. මට සාන්ද්‍රණේ වැඩි වුණා වගේ අදහසකුත් තේරෙනවා. මේක කියනවා මේ අනේ කේන්තියෙන් නැයි. ඔන්න දැන් කෙල්ල බලන්න කොල්ලා ගිහිල්ලා ඉද්දී කොල්ලා පොඩි ෂොට් එකක් එහෙම දාලා මං හිතන්නේ කොල්ලට සාන්ද්‍රණේ වැඩි වෙලා සැන්ඩි කරලා වැඩි වුණාම නෙමෙයි ඉතින් ඔගේ හවුල වෙන්නේ මේ දාගත්ත සාන්ද්‍රණේ පොඩ්ඩක් අවුල් වුණාම සාමාන්‍ය ලිමිට් එක වැඩි වුණාම තමයි ඔගේ හවුල වෙන්නේ වැඩි වුණාමට සාන්ද්‍රණේ හරියට දාගත්තත් කොහොම හරි වැඩේ වැඩි වෙලා තියෙනවා නෝන්ඩි වුණා හිත පාන්දරම හතර ගාතේ දැන් පාන්දර තමයි ගෙදර ගිහිල්ලා තින්නේ කෙල්ලට නෝන්ඩි වෙලා වැඩේ අඩියක් ගහලා හරි මොකක් හරි කරලා නේ තේරෙන භාෂාවෙන් කිව්වොත් ඉඳලා තියෙන්නේ කෙල්ල එනකන් හාන්සි වුණමම බූන්දියක රස වාගේ ඔය දෙතලම පෑහේ කේන්දරේ බලපාවිදෝ මට අවසානයේ මට මේ කසාදයක් කරගන්න බැරුව අන්තිමේට කේන්දරෙත් බලපාවිදෝ කියලා කොල්ලා අහනවා අද දවසම මට අවුල වූ ඉතින් අලින් දවසේ රෑ පොඩ්ඩක් අඩියක් ගැහුවම ඊළඟ දවසම අවුල තමයි කිනිගත්ත මහා අවුවේ රැවුල ගිනි ගන්න තරමට මිනිහට අවුල් වෙලා තියෙන දැන් කෙල්ලත් ඊයේ කෙල්ලට චාටර් වුණා දැන් පොඩ්ඩක් ඇඟටත් අවුල් ඊයේ දවසේ බීලා පොඩ්ඩක් හතර ගාතෙන් ආවේ අනේ මන්ද මේ සිත් ඇවුල දැන් කොල්ල සිත් ඇවුලෙමුත් ඉන්නේ මොකද කෙල්ලට ඊයේ නෝඩ්ඩි වුණා කේන්දරේ බලපාවිද කියලාත් කොල්ලට හිතෙනවා කවදාවත් කෙල්ල කැමති වෙන්නේ නැති වෙයිද කියලාත් ඔන්න ඊට පස්සේ එනවා රවිජේගේ රැප් කෑල්ල මේ කොණ්ඩේ හරිද බලපන් ඒ කෑල්ල ආතල්ල මේ කොණ්ඩේ හරිද බලපන් කොණ්ඩේ ෂුවර්ද කියනකොට සිප් එක වහගෙන ඉඳලා නැහැ සිප් එක කියනවා ඒක මාර ආතල් මොකද මේ කොල්ල කෙල්ල බලන්න ඇද්දි වැඩිපුරම කොණ්ඩේ ගැන හිතනවා කොණ්ඩේ හදනවා කොණ්ඩේ උස්සනවා කොණ්ඩේ පාත් කරනවා කොණ්ඩේ පැත්තට පීරනවා විවිධ දේවල් කරනවා මොකද මේ කෙල්ලෝ ගියොත් නම් කෙල්ලෙක් කොල්ලෙක් බලන්න ඉද්දි නම් ලිප්ස්ටික් ගන්න ඕනි මූණ රවුන්ද බලන්න ඕනි නාය උල් වෙලාද බලන්න ඕනි බ්ලා 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 පහලට යනකන් තව දේවල් තියෙනවා අරක මේක කොහොමද කියලා බලන්න ඕන කොල්ලොන්ට ඉතින් බලන්න තියෙන්නේ කොණ්ඩේ පිළිවෙලට තියනවාද කියලා විතරයි කොල්ලෝ ගොඩක් වෙලාවට අපි දැකලා ඇති තියෙනවා මේ හැමෝම දැකලා ඇති ඔය සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන ඉස්කෝලෙන් අවුට් වෙන්න අවුරුදු 3-4කට කලින් කොල්ලෝ නම් සාමාන්‍යයෙන් දවසට 300 වතාවක් 400 වතාවකට වැඩිය කොණ්ඩේ හදනවා ඉස්කෝලේ පීරියඩ් එකෙන් පීරියඩ් එකට කොණ්ඩේ හදනවා පන්තිය උගන්වනකොට සමහරලාට
නිකන් විනාඩි 5න් 5ට වගේ කොණ්ඩ හදනවා. ඒ කොල්ලොත් එක්ක මේ කොණ්ඩේ හැදීමයි කොල්ලොයි අතර තියෙන ආත්මීය බැඳීමක්. දැන් ඔන්න රවිගේ රැප් කෑල්ලේ ඉස්සර බැඳිපෙම හිතට සුවයි ඔන්න ඔහොම ගොඩක් තියෙනවා. දැන් මේ රැප් කෑල්ල මට කියන්න බෑ. ගොඩක් තියෙනවා. ඒක නම් මරුවා සින්දුව අහන්න. ඒක මාර කතන්දර ටිකක් කියලා තියෙනවා රැප් කෑල්ලේ. හොඳම කෑල්ල තමයි 18 වන්නම් ඔ කැරකෙන්නම් දෙන්නම් හිත මංගානේ හවසට එන්නම් ඔය එන්නම් කෙල්ලෙන ඔබ එනවානේ දැන් කොල්ලා 18 වන්නම්ම නටලා තියෙන්නේ. හැබැයි ඉතින් කැරකිල්නම් 18 වන්නම් නටන්නම් උඹත් එක්ක ඔබ මාත් එක්ක එනවනම් කියලා තමයි අහන්නේ. මේක උඩ අහනවනේ නේද? ඒක දැනග වෙන්න මට සහායක නටමුදු උඩරට අපි දෙන්න එක අතකට බැඳිලා අපි දෙන්නත් එක්ක එකතු වෙලා 18 වන්නවම නටමු කැරකෙමු මම හවසට එන්නම් උඹ එනවද කියලා තමයි අහන්නේ. මට හිතෙනවා නිකන් ලංකාවේ ගායන ශිල්පිනියෙකුත් මේකට රිප්ලයි එකක් දුන්නා නම් නිකන් බීලා කොල්ලාට නිකන් බැනලා වගේ පොඩි සීන් එකක් දාලා ඒක මාර ලස්සන වෙයි. මේක මේ යුකිගේ ගීතේ මේ මට තේරිච්ච විදිය නැත්තම් මේක නෙවෙයි යුකී සමහර වෙලට මේ මම දන්නේ නැහැ යුකී මේ ගීතේ ලියන්නේ රවි ජේක මේ ගීතේ ලියන්නේ දෙන්නත් එක්ක එකතු වෙලා මොන වගේ අදහසකින්ද මොන වගේ මේ කන්සෙප්ට් එකක්ද මොන වගේ ෆ්ලොට් එකක්ද මේ ලිරික්ස් වල තියෙන්නේ කියන එක මම දන්නේ නැහැ. නමුත් මේක මට දැනෙන විදිය මම කිව්වේ හැමදාම මම කියනවා මගේ ගීතවල මේ මම කතා කරන්නේ මේ මම ਵਿਚාරය කරන්නේ මේ මට දැනෙන හැඟීම මිසක් මේ ගීතේ සත්‍ය ප්ලොට් එක නොවෙන්න පුළුවන් බොහෝ වෙලාවට. ඒක හින්දා මේ ගීතෙන් සම්පූර්ණ මේ ගීතයම මේ මම කියන එකම 100% හරි කියලා විශ්වාස කරන්න එපා. කියලා ගමන් ගිහිල්ලා එන්නම්. යුකී කියලා කියන්නේ රවි ජේ කියලා කියන්නේ මම නම් මාසම ගායන ශිල්පියෙක්. අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක දැනටත් හැමෝම බලලා ඇති. 2.9 මිලියන් වගේ බලලා තිබ්බ මම අද බලද්දි අනිවාර්යෙන්ම ගිහලා බලන්න. එළ කිරි සින්දුවක් අනිවාර්යෙන්ම බලන්න ඕනේ. වගේම මම තව මේ වගේ සින්දු ගොඩාක් කින කරලා තියෙනවා. YouTube එකේ මගේ Facebook එකෙත් අනිවාර්යෙන්ම බලන්න. subscribe කරලා follow කරලා තියාගන්න. ඒ විතරක් නෙමෙයි ඔයාලත් මේ වගේ අලුතෙන් ආපු ගීතයක් හරි පරණ ගීතයක් හරි මොන හරි ගීතයක් සාහිත්‍යමය විචාරයක් නෙමෙයි මම කරන්නේ මට දැනෙන විදිය මට තේරෙන විදියට විචාරයක් කරන්න ඔයාලා දැනගන්න නිකන් යකෝ මුගෙමුත් නිකන් මේ සින්දුව මූට කොහොමද දැනෙන්නේ වගේ එකක් අහන්න කැමති නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මොන සින්දුවද ඒ විදියට කතා කරන්න ඕනේ කියලා. එහෙනම් ගිල්ලෙන්නම් ජය වේවා සෙට් එකටම ආදරේ ලබන්නා වූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කිරියෙන් පැතියෙන් කිරියෙන් පැනියෙන් ඉතරෙන සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගිල්ලෙන්නම් ජය වේවා.